එසේනම් දීර්ඝ කාලයක් මෙම කාර්යාංශය යටතේ කොමසාරිස් පුනරුත්ථාපන ලෙස රාජකාරී ඉටු කර වර්තමානය වන විට විශ්‍රාම ලබා සිටින කර්නල් කැලුම් වික්‍රමාරච්චි මැතිතුනි ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා විද්වත් සාකච්ඡාව මෙහෙයවීම සඳහා. එසේනම් විද්වත් සාකච්ඡාවටයි මෙම ආරාධනය පුනරුත්ථාපන කාර්යාංශයේ ගරු සභාපතිනිය ज्येष्ठ මහාචාර්ය වසන්තා සුබසිංහ මැතිණියට අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිලානී අලුත්ගේ මැතිණියට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලෝකා චාමලි පෙරේරා මහත්මියට එමෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ජයවේල සමාධි මත්ලෝනි පුනරුත්ථාපන මධ්‍යස්ථානීය පුවක් පිටිෙහි ස්ථානභාර නිලධාරී බීඩීකේ බෝම්බොල මහතාහට සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලක්ෂිත රණසිංහ මහතා ඇතුළු සියලුම විද්වත් මණ්ඩලයට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා විද්වත් සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා. අතිගරු ජනාධිපතිතුමා මේ මද්‍රව්‍ය ජාවාරම නතර කිරීම සඳහා ගනු ලබන ඒ උත්සාහයට දැඩි කැපකිරීමට සමස්ත රාජ්‍ය සේවයේම ඔවුන්ගේ දායකත්වය සැපයීම අපේ වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වගකීමක් දරන ආයතන තම තමන්ගේ රාජකාරී වෙනුවෙන් තවදුරටත් කැපවීම ඊටාම අගයකට සැලකනවා. ඒ වගේම අද දින මෙම ස්ථානයේ මද්‍රව්‍ය පිළිබඳව දැනුවත් කිරීම නිවාරණ කටයුතු ඒ වගේම ආරක්ෂක රැකවල් බෙදීම ආරක්ෂකාංශය විසින් අවශ්‍ය සෝදිසිකම් සිදු කරන සියලුම ආයතන මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. ආරක්ෂක අමාත්‍යාංශය ඒකෙදී පොලිසිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පුනරුත්ථාපන කාර්යාංශය අපි සියලු දෙනා වගේම ඒ හා සම්බන්ධව සමාජයේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ළමා වනිතා කටයුතු ඒ අමාත්‍යාංශය සමාජ සේවා දෙපාර්තමේන්තුව වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඊට අනුබද්ධ සියලු ආයතන නියෝජනයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා විශේෂ ඉල්ලීමක් තියෙනවා ඊට කලින් දේශනය කරපු මද්‍රව්‍ය නිවාරණ අංශය. ඒ වගේම අපේ සමස්ත ඇරයුමත් ඒකයි මේ පණිවිඩය මාධ්‍යයට දෙන්න. මාධ්‍ය සම්බන්ධව කටයුතු කරන ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරනවා. රටේ තරුණ පරපුර ජීවනාලිය ආර්ථික සාධකය රැක ගන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒකදී ජාත්‍යන්තර වශයෙන්ම සවි ශක්තිමත් ව්‍යාපාරයක් සමග තමයි අපි මේ කාර්යභාරය සිද්ධ කරන්නේ. මද්‍රව්‍ය පිටු දැකීම පුනරුත්ථාපනය ඒ වගේම යහපත් ධර්මයක් යහපත් පුරවැසියෙක් ඔවුන්ට එහි ලස්සන ජීවිතය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. ලක්ෂ ගාණක් මේ ඇබ්බැහිය නිසා ජීවිත අකර්මණ්‍ය කරගෙන ඉන්නවා. අම්මලා හැලු කඳුලෙන් ඉන්නවා. පියවරු තමන්ගේ දායකත්වයේ රටට දෙන්න බැරුව ඉන්නවා. ඒ නිසා මාධ්‍ය සගේනි බලධාරීනි ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න ඕනි. අපිත් සමග මේ මද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර බේරා ගැනීම සඳහා මාධ්‍යයේ සැබෑ දායකත්වය නිර්මාණශීලී දායකත්වය අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මම 2005 ඉඳලා මතින්තොර හෙටක් කියන එක හිටපු ජනාධිපතිවරුන්ට ලියලා අත්පත්‍රිකා දීලා ඒක ඒ ආකාරයෙන් සිද්ධ වුණේ නැහැ. වර්තමානයේ ඒක ලස්සනට සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා. මම යෝජනාවක් කියලා කරනවා මේක ලොකු ප්‍රශ්නයක්. මොකද බදු මූලික ප්‍රශ්න වෙලා තියෙන්නේ ලංකාවේ මධ්‍යම වේලින් එකතු කරන තැබෑරුම් වලින් එකතු කරන බදු. මේක නැවතුවා නම් අපේ රටට ලොකු සෙතක් වෙනවා. එක ඊට පස්සේ අනතුරු මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන අනතුරු වලට ප්‍රධානම හේතුව මධ්‍යම පවුල් වල ප්‍රශ්න ඇතිවීමට මූලික ප්‍රශ්නය මධ්‍යම.
වෙලි තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි ඔය අද උදේ මම වැඩසටහන හිටියා මම දැක්කා ලස්සන සුරංගනා කතා තමයි වුණා. ඒ සුරංගනා කතා වල මම ඒකට දොස් කියන්නේ නැහැ. නමුත් ඒකට හැම දෙයකම නම්බර් 1 මාත්‍රව ලංකාවේ සෞදි අරාබිය වගේ නවත්තන්න ක්‍රමවේදයක් හදනවා නම් අපේ රට නම්බර් 1 වෙනවා. මොන ක්‍රමවේදයක්ද මේ මාත්‍රව වළක්වීමේ නොහැකියාවක් රට තුල තියෙනවා. මොකද නූගත් පිරිසක් තමයි වැඩි පිරිසක් ඉන්නේ. නූගත් පිරිසම ඉක්මනටම තමන්ගේ පැත්තට නම්මා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙනි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් පුළුවන් නම් මම ජනාධිපතිතුමාට මේ යෝජනා පිට කලින් දාලා තියෙනවා. අපේ නායකකාර ආරක්ෂක මේ අධිකරණතුමාට පුද්ගලික මගේ ඉස්කෝලේ 25 හිටපු කෙනෙක් ඉන්න මම ඒක පුද්ගලිකව මුකිරීම් කරලා තියෙනවා මධ්‍යව ලංකාවෙන් තහනම් කරන්න. බොහොම ස්තුතියි. ඒක ලොකු ආදායමක් ගන්න පුළුවන්. ස්තුතියි. මම 1980 ගණන් වලට ගියොත් ඒ කාලේ සිගරට් බොන්නේ වීරයෝ මතක ඇති. මෙතන ඉන්න ගොඩක් දෙනෙකුට මගේ වයසේ අය නම් මතක ඇති. එදා සිගරට් බිව්වේ වීරයෝ. හැබැයි අද නම් සිගරට් බොන්නේ වීරයෝ නෙමෙයි. අපි මේක ගෙනාවේ සමාජයෙන් මේ කතිකාව. වෙන පොතෙන්වත් නෙමෙයි. ඇඩික් එක අපි මේ හැමෝම එකතු වෙලා මේ සමාජයෙන් ගෙනපු කතිකාවක්. ඒ කතිකාව තුළ තමයි අද මේ අපි යම් මට්ටමකට මේක පාලනය කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඔබතුමාව කිව්ව ප්‍රශ්නෙට මම විෂමද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කරන ආයතනය සහ ඔබතුමාගේ ප්‍රශ්නෙට මම ඔබතුමාගේ පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනෙක්. ඇත්තම කතාව කිව්වොත්. මොකද හේතුව අපිට එදා ඒ දේ නොතිබුණා නම් අද මේ දේවල් නැහැ කියලා හිතන්න තියෙන්න පුළුවන්. එතෙන්දී මේක ඇවිල්ලා අපිට ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි. දේශපාලනීකරණය තුළ තියෙන සහ මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් ගන්න ඕන තීරණයක්. ඔබතුමාලා ඒ තීරණේ පාර්ලිමේන්තුවෙන් ගන්නවා නම් ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අපි හැමෝම සූදානම්. මෙතෙක් කල සිහින වශයෙන් තිබුණු හුඟක් කාර්යයන් දැන් යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මෙතෙක් කල අපි හිතාගෙන හිටියේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රටට මේ වගේ ණය අත්අඩංගුවට ගන්න බෑ කියලා හිතපු කාලයකුත් තිබුණා. නමුත් දැන් ඒවා ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා අපිට පුළුවන් හුඟක් දේවල් තියෙනවා. ඒවා කරන්න රජය ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි එකතු වෙලා මේ වැඩේ කරගෙන යමු. තවත් කරුණු එකක් තියෙනවා අපේ විද්‍යාත්මක මණ්ඩලයේ. බොහොම ස්තුතියි. තුමාගේ ප්‍රශ්නය ඇතුලේ තව එක උත්තරයක් දෙන්න ඕනේ කියලා හිතුවා. ඇත්තටම රටේ බතරාවේ ප්‍රශ්නය අවම කරන එකේදී දැන් අපි හරි සවිඥානිකව ඔබේ මතකයට එනවා නම් කොවිඩ් පැන්ඩමික් එකක් තිබ්බා. කොවිඩ් වසංගතයක්. ඒ වසංගතයේ විසඳුනේ වසංගතයේ නෙමෙයි අපි මිනිස්සු විදිහට එකතු වෙච්ච නිසා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු දවන්ත කාර්යභාරයක් කරනකොට සීලුම මාධ්‍ය ආයතන සීලුම ප්‍රජාව හැම අංශයක්ම එකතු වෙලා ප්‍රශ්නය මේක විසඳන්න ඕනේ කියලා ගත්තා. ඉතින් මේ ප්‍රශ්නයට තාම එහෙම ප්‍රජාව ඇතුලේ එකතු වීමක් නැහැ. ඒක තමයි මෙතන තියෙන දැවැන්තම ප්‍රශ්නේ. මම හිතන්නේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මොකද මේ වෙන කවරදාකවත් නොමැති විදිහට මොකද අපි මේ ශාස්ත්‍රයේ ඉන්න හන්ද අපි මේ වැඩ කරන නිසා දන්නවා දේශපාලන අධිකාරිය 100%ක් මේකට බහැලා තියෙන්නේ වැඩ කරනවා ඇත්තට. එතකොට ප්‍රජාව විදියට ප්‍රජාව ඇතුලේ 100%ම එන්න ඕනේ එළියට. ගම ඇතුලේ කෙනෙක් ව්‍යාපාරයට සම්බන්ධ නම් ගමම එකතු වෙන්න ඕන. කෙනෙක් භාවිත කරනවා නම් නිදහස් වෙන්න හැමෝම එකතු වෙන්න ඕන. තමන්ගේ දරුවා නෙමෙයි අනුන්ගේ දරුවනේ භාවිත කරන්න කියලා නිශ්ශබ්දව හිටියොත් මේක පරාජය වෙනවා. අනුන්ගේ දරුවා මේ ප්‍රශ්නෙට ගොදුරලා නම් අපේ දරුවෙක් විදිහට හිතන්න ඕනේ. එහෙම සවිඥානිකත්වයක් මෙතෙන්ට අවශ්‍යයි. එහෙම වුණොත් මේ ගැටලුව අපිට විසඳන්න පාලනය කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අධිකාර ජනාධිපතිතුමාගේ සංකල්පයක් මේක ඉදිරියේදී මේ මාසේ 30 වෙනිදා ඒක එළිදැක් වෙනවා. සුගතදාස ක්‍රීඩාංගණයේදී ඒකේ ප්‍රධාන මෙහෙයවීම් කටයුතු අපට අන්තරාය කර ඖෂධ පාලන ජාතික මණ්ඩලයට ලැබිලා තිබෙනවා. දැන් තුනට තියෙනවා ඒකේ සම්බන්ධ සාකච්ඡාවක්. එකතු වෙන්න ඕනි එකට. ඒ නිසා අපිටත් අවශ්‍ය වෙන්නේ ප්‍රජාව ඇතුළේ මේක ශක්තිමත් වෙන්න එම්පවර් කරන්න. එහෙම වුණොත් නැත්තම් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ රටට මද්ද්‍රව්‍ය එන එක නතර කරන්න ඕනි මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න කියලා. එහෙම මේක බෑ. එතනින් මේක නිදහස් වෙන්නේ නැහැ.
ප්‍රජාව ඇතුලේ සල් බලගැනීමක් වෙන්න ඕනේ. ධෛර්යමත් වෙන්න ඕනේ. අර සිගරට් ප්‍රශ්නේදී අද බස් එකේ සිගරට් එකක් බොන කෙනෙක් ඉන්නවද? නැහැ. ඇයි? ප්‍රජාව ඇතුලෙන් ආවේ මිනිස්සු අකමැති වුණා, විරුද්ධ වුණා බස් එකේ සිගරට් එකක් බොන එකට. අන්න ඒ වගේ ගම ඇතුලේ මේකට පවුරක් බැඳෙන්න ඕනේ. එහෙම වුණොත් මේක විසඳන්න ලේසියි. මම හිතනවා මේක මේ නීතියෙන් විතරක් දැන් සමහරව හිතනවා මේ මත්ද්‍රව්‍ය නිවාරණය මත්ද්‍රව්‍යයෙන් ගැලවීම එක ආයතනයකින් නීතියෙන් පවණක් කරන්න පුළුවන් එකක් කියලා. හැබැයි අපි නීතිය විතරකුත් නෙමෙයි අපි අර සමාජයේ සමාජිකයෝ සීල දෙනා මේ වගේම සීල ආයතන දැන් අද අපි එකතු වෙලා ඉන්න පිරිසට සෑහෙන ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මොකද හේතුව අපි කවුන්සලර්ස්ලා කියන්නේ ඒ ඔවුන් එක්ක ඉන්න. ඒ කියන්නේ එකටම ඉඳලා උන්ට මඟ පෙන්වීමක් කරන්න පුළුවන් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මොකද නීති අපි අධ්‍යයනින් වලිනුත් දන්නවා අපි ඔවුන් සමග කටයුතු කරනකොට ඔවුන්ගේ සංජානනය වෙනස් කරන්න ඕනේ. ඔවුන්ගේ වැරදි ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න නම් අපි ඉස්සෙල්ලාම ඔවුන් සමග ඉන්න ඕනේ. ඉතින් එතකොට අපිට මේ ප්‍රශ්නේ පිළිබඳව අවබෝධයක් නැතුව අපි හිතනවා නම් නීතියෙන් විතරක් සමහර වෙලාවට මේක කරන්න පුළුවන් කියලා අපිට ඒක කරන්න බෑ. මොකද නීතියෙන් අපිට gedara ප්‍රශ්න විසඳන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒකින්ද නීතිය අවශ්‍යයි. හැබැයි අපි හැමෝම එකතු වෙලා මේක කරන්න ඕනේ. මේකේ එක එක්කිනාට අයිති කොටස් තියෙනවා කියන එක පිළිගත්තොත් අපිට මේකේ මේ මැදිහත් වීම කරන්න පුළුවන්. ඉතින් මම මේකට කැමති අපේ සභාපතිතුමීට කියන්න ඇත්තටම මේ මාස 3ක වැඩ පිළිවෙල ඉතාම හොඳයි. ඇත්තටම ඔය දැනට තියෙන ආයතන ප්‍රමාණවත් මදි කියන එක අපි මොකද දන්නවා. ඒ ඉල්ලුම අනුව ඒ වැඩ කරන අයත් එක්ක අනුව දන්නවා අපිට යොමු කරන්න තියෙන ආයතන ප්‍රමාණවත් නැහැ. නමුත් මේ පියවර අගය කරන්න ඕනේ. මොකද මේ වගේ එකක් කරලා ඒ නීතියෙන් යොමු කරන අය විතරක් නෙමෙයි අපි කැමැත්තෙන් යොමු කරන් ඉන්න අයව යොමු කරන ස්ථානයක් සැදීම සම්බන්ධව ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම කිව්වත් වගේ දැන් මේකට හඬක් අපේ විශ්වාසය පළුදු වෙලා තියෙනවා. අපි ඉන්න අයගේ අපේ රටේ ජනතාවගේ පවුලේ අයගේ හැමෝගෙම විශ්වාසය පළුදු වෙලා තියෙනවා මේක බැරි වැඩක් කියලා. හැබැයි දැන් අපිට හොඳටම තේරෙනවා මේ විශ්වාසය මෙතනින් ඇරමිලා තියෙනවා. දැන් අපි මේ ඉන්න අය තුල අපි විශ්වාසයක් තියෙනවා නම් මේක කරන්න පුළුවන් දෙයක් කියලා අපිට පුළුවන් මේ පරිවැඩේ සමාජයට ගෙනියන්න. දැන් ජනමාධ්‍ය බැලුවත් ඒක පේනවා. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නාට. මේගොල්ලන් අර එයාලම කියනවා වැසි කාලේට එහෙම ඇතුළට ගිහිල්ලා එන එක හොඳයි. ඒ කියන්නේ අර පවුල ජීවත් කරවන්න එයාලගේ බොස්ලා ටික ඉන්නවයි නේ. එතකොට එයාලා රොටේෂන් එකකට තමයි යන්නේ. විශේෂයෙන් මේක කැලණියේදී මට හම්බෙච්ච ගැටලුවක්. එතකොට එක පුද්ගලයෙක් ඉන්නවා මේ පවුල් 7-8ක් නඩත්තු කරනවා. සාමාන්‍යයෙන් අර අපි දෙන හස්යසුමට වඩා එයාලට ඒක වටිනවා. ප්‍රයිස් එකක්, පොත්තු එකක් දරුවන්ට හවසට හම්බ වෙනවා කියන්නේ එයාලට ලොකු දෙයක්. ඒතර ඒ වගේ පරිසරයක අපි කොච්චර පුනරුත්ථාපනයට මේගොල්ලන්ව ප්‍රතිකාර වලට කතා කරත් කැමති නෑ එන්නේ. ඊළඟට අපි මෙතන මේ ඉන්න විද්වත් සභාවේ දැන් අපි අමාත්‍යංශ ගොඩක නම් කිව්වා. මෙන්න මේ වගේ තනතුරු දරන ඉහළ පුද්ගලයෝ පවා අපි කිව්වට මෙතන නැහැ කියලා මෙතන නැති වෙන්න පුළුවන්. මම කියන්නේ මට පෞද්ගලිකව හම්බෙලා තියෙනවා මත්ද්‍රව්‍යයට අතිශයම ඇබ්බැහි වෙච්ච. ඒතර එවැනි පවුල් වල කාන්තාවෝ එකක් තමයි රස්සාව නැති වෙයි කියලා. මේ දවස්වල මම බලනවා කාන්තාව නර්ස් කෙනෙක්. ඒතර මහත්තයා ඊටාම ඉහළ තනතුරක් තියෙනවා. ඒ නිසා ඒව එළියට දෙන්න කැමති නැහැ, ප්‍රතිකාර වලට යොමු වෙන්න කැමති නැහැ. අවසාන කරුණ තමයි දැනට ප්‍රදේශයේ පාසල්වල ගැහැණි දරුවෝ ඉතාමත් ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා. අපි මේ කියන විධිමත් මත්ද්‍රව්‍ය නෙමෙයි යාලා භාවිතා කරන්නේ. අම්මලාට හොයා ගන්නත් බැරි, කාටවත් හොයා ගන්න බැරි, සමහර වෙලාවට ගඳක්, සුවඳක්, රසයක්, පාටක් නැති බොහෝ සුලභ දේවල් අපි පරිසරයෙන් හොයා ගන්න දේවල් අම්මලාට විශේෂ දෙයක් නොවන දෙයක් පාවිච්චි කරලා මත් වෙන්න භාවිතා කරනවා, විශේෂයෙන්ම ගැහැණි දරුවෝ. බොහොම ස්තුතියි. දොරටු මත්ද්‍රව්‍ය. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය සඳහා යොමු කරගන්න මත්ද්‍රව්‍ය තියෙනවා කියලා ඔළුවට දාලා මේ දෙන දෙයක්. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මේ දරුවන්ව පාසල් දරුවන්ව මත්ද්‍රව්‍ය සඳහා යොමු කරගන්න මේකේ මම හිතන්නේ අපි DCP එකේ මිනිස්සුත් එකඟ වෙයි මම මේ කියන කතාවට. මේ ඇවිල්ලා ඇත්තටම විශ්වාස කරන්න එක කාලෙක මේ මෙතන මම කතා කරලා ගමනේ එයා ජෙල් එක පාවිච්චි කළා. මේ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා. මට මතකයි මම ඒක අපි ඒ කරන රස පරීක්ෂා කාර්යාලයට යවුවා, NDDCP එකේ ලැබ් එකට යවුවා. කිසිම දෙයක් නැහැ. හැබැයි ළමයි මේක එහෙම හිතාගෙන කවුද මේක දෙන්නේ එහෙම කියලා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර. මොකටද?
අද ඕක දීලා හෙට ඊළඟ ස්ටෙප් එකට යන අරමුණ. අනිත් එක තමයි මම ඉස්සෙල්ලා කිව්වා අපේ මිනිස්සු ඊසි මනි ලේසියෙන් සල්ලි හම්බ කරන්න හරි කැමති. මේ ඒගොල්ලෝ අතපය වෙහෙසලා මහන්සි වෙලා කුලී වැඩක් කරලා හම්බ කරන්න කැමති නැහැ. කොටිම කතා කළොත් මේ කොළඹ පරිසරයේ තියෙන ඇස්කුලි කියලා කියන්නේ අපි එනවා නම් බලාගෙන ඉඳලා සිග්නල් එකක් දෙනවා මෙන්න එනවා කියලා. මේ ඇස්කුලියට දෙනවා රුපියල් 2000. දෙයනේ ඇඟ වෙහසක් නැහැ, මොළේ වෙහසක් නැහැ, මුකුත් නැහැ. පාන්දර සාමාන්‍යයෙන් මේගොල්ලෝ වැඩ පටන් ගන්න පාන්දර 4ට 5ට. ඒ වෙලාවට හරියගේ ඉතින් විජේට ඇවිල්ලා පොයින්ට් එක දිලා දෙන්නලා වාඩිලා ඉන්නවා. කොයි පැත්තේ යනවද පේනවා. සාමාන්‍යයෙන් එන අයට වඩා වෙනස් අය එනවනම් ටක් ගාලා පණිවිඩය දෙනවා. මෙන්න එනවා. ඒක තමයි සමාජයේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේකෙදි ඊළඟට තවත් දෙයක් මම කියන්නම්. මේ අපේ මගේ පෞද්ගලික අත්දැකීම ගෑනු මිනිස්සෙක් කෙනා ළමයෙකුට අරගෙන මේ අහිංගා කරන මම දැන් අපේ අම්මා නකෝ ඔයා හිඟා කන්නේ මොකටද මේ ගෙදරක වැඩක් කරලා කීයක් හරි හම්බ කරගන්නකො ඊපස්සේ මම සෙව්වා කීයක්ද දෙන්නේ කියලා කිව්වා ඉතින් රුපියල් 500ක් දවසට දෙන්න අපෝ මට බෑ ඊට වඩා මට හිඟා කාලා හම්බ කරගන්න පුළුවන් මෙන්න මේ මානසිකත්වය තමයි අපේ මිනිසුන්ගේ නැති කරන්න ඕන මම දන්නවා අමාරුයි ඔබතුමී කියනවා වගේ හරි අමාරුයි මේක නැති කරන්න. හැබැයි ක්‍රමයෙන් අපි කරන්න ඕනේ අන්න ඒක. මේ උපදේශනය කියන එකේ මම කියන්නේ වැදගත්ම කොටස අන්න එතනයි තියෙන්නේ. අපි මේක පරක්කු වෙලා පටන් ගත්තත් මේ උපදේශනයේ තියෙනවා මිනිස්සුන්ව විවිධ පැතිකඩ වලට යොමු කරන්න පුළුවන්කම. මෙන්න මේක තමයි හොයාගන්න ඕනේ කියලා මගේ සමහරවිට මාත් එක්ක එකතු නොවෙන්න පුළුවන්. නමුත් මගේ නම් පෞද්ගලික මතය ඒක තමයි. ඒ වගේම තව දෙයක් කියන්න පුළුවන් අපිට දැන් අපි මේ මත්ද්‍රව්‍ය උවදුර ගැන විවිධ ආකාරයේ පරිශ්‍රණ සිදු කරලා තියෙනවා. ඒකෙදි අපිට හම්බ වෙනවා කොහොමද අපි මේ සම්බන්ධීකරණය කරන්න ඕනේ කියලා. පළවෙනි කාරණාව තිබුණේ අපේ බන්ධනාගාර අධිකාරිතුමා කියාවි ඇහුවොත් බන්ධනාගාරයට එන අයගෙන් 60%ක් 70%ක් ඉන්නේ කුඩු බොන අය, කුඩු විකුණන අය, එහා මෙහා ගෙන්නන අය. ඒ වගේම බන්ධනාගාරයට යන අයගෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ. ඒගොල්ලෝ පාසල් ගිහිලා තියෙන්නේ 6ට 7ට 8ට 9ට එතනින් ඉවරයි. ඒකට ඔය 8ට 9ට වගේ ඒවා යන්නේ අර පාසලෙන් නිකම්ම ඔටෝමැටිකලි උඩට පන්තියට යන නිසා. ඒකට මේ අඩු අධ්‍යාපනය කියන එකට අනිවාර්යයෙන්ම පාසල් වල ඉන්න අපේ උපදේශක ගුරු මහත්ම මහත්මී විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඒකයි අර අපි මේ ඔක්කොම එකට එකතු කරගත්තේ. මෙතනදී උපදේශන කාර්ය කියන්නේ ඉන්ටර්වෙන්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඒක දිගට කරගෙන යන එකක් තිබෙනවා ඒකේ කොටසක් විදිහට. නමුත් පාසල ඔබේ අතට ගන්න. එතන පාසලේ ඉන්නවනම් පාසල ඔබේ අතට අරගෙන මේ හැම පැත්තක්ම අපිට හොයන්න පුළුවන්. වෙලාවකදී ගුරු මණ්ඩලය කැඳවලා ඔබට දැනුවත් කිරීම කරන්න. වෙලාවකදී දරුවෝ ගෙනල්ලා කතා කරනවා. වෙලාවකදී දෙමව්පියෝ ගෙනල්ලා කතා කරනවා. වෙලාවකදී තාත්තලා විතරක් ගෙනල්ලා කතා කරනවා. අම්මලා විතරක් ගෙනල්ලා කතා කරනවා. සමහර වෙලාවට බලා ගන්න අය විතරක් ගේන්න පුළුවන්. විවිධ ආකාරයට ඔබේ උපදේශන කාර්ය, මාර්ගෝපදේශන කාර්ය දක්වත් එහාට ගිහිල්ලා විවිධ ආකාරයෙන් මේගොල්ලන්ව ඇමතීම අපි කරන්න ඕනේ. ඒ නිසා අනාගතයේදී අපි විශේෂ යොමු කිරීමකුත් කරනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අපිට විශේෂ නිලධාරියෙක් දෙන්න. පාසල් යන්නේ නැතුව කවුරු හරි ගමේ ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ පිළිබඳව හොයලා පාසලට දැනුවත් කිරීමක් කරන්න ඕනේ කියලා තැනට වෙනකම්ම අපි මේක ගෙනියන්න ඕන වෙනවා. දෙවෙනි කාරණාව ගත්තම පෞල් උපදේශනය අපි කවුරුත් දන්නවා පෞලේ සියලු දෙනාට දායකත්වයක් ලබා දෙන්න වෙනවා. කවුරු හරි එක්කෙනෙක් ගෙදර මේ විවිධාකාරයේ ඇබ්බැහියකට ලක් වෙලා ඉන්නවා නම් සහෝදරයාට අම්මට තාත්තට දරුවන්ට වගේම සියලු දෙනාට මේ උපදේශනය අපි කරන්න වෙනවා. ඒ නිසා පෞල් උපදේශනය කියන එක පිළිබඳව මේ විශේෂ අවධානය යොමු කරන්නම සිද්ධ වෙනවා. දැන් අපේ සමාජයේ පෞල තමයි ප්‍රධානම ඒකකය. ඉතින් අපි නැවත කතා කරලා කියන්න ඕනේ දැන් එකට එකතු වෙලා කෑම කන්න පටන් ගන්න ඕනේ කියන එක. මුතුමිය කිව්වා වගේ. දැන් එකට මල ගෙවල් වල යන්න ලෑස්ති වෙන්න. ඒ කියන්නේ උත්සවයකට යනවා නම් පවුලේ ඔක්කොම එකට යන්න. මල ගෙදරක යනවා නම් එකට යන්න, බණ ගෙදරක යනවා නම් එකට යන්න. මේ එකට ඉන්නවා කියන concept එක නැවත පවුල ඇතුළට අපි ගේන්න ඕනේ. අපි කෑම කන වෙලාවට හරි
ඒ වගේම අම්මට නැවතත් බාර දෙන්න ඕනේ මේ පවුල දැන් ආයි පටන් ගන්න මේක ඔයාගේ අතට ගන්න. අම්මලත් සමහර දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ ඔක්කොටම කතා කරන්න තමයි දැන් පවුල් උපදේශකවරයාට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ඇතුලේ අම්මා තාත්තා දුරකථනයේට ඇබ්බැහි වෙලා ඉන්නවා. නැත්නම් රූපවාහිනියට ඇබ්බැහි වෙලා ඉන්නවා. විවිධ ආකාරයේ රන් පැය දෙකේව රූපවාහිනියෙන් යනවා. ඉතින් මේවා වෙනුවට තමගේ පවුල් සංස්ථාවට ආපහු හැරෙන්න කියන පණිවිඩය දෙන්න වෙන. ඉතින් මේවට අපිට පත්තරයට ලියන්න පුළුවන්. රූපවාහිනියට ගිහලා කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ අයිති කාර්යාලයේ පමණක් නෙවෙයි. ඒක වෙන ආකාරයකට පටන් ගන්න. ඕනතරම් මාධ්‍ය ලෑස්ති අපිත් එක්ක මේ වැඩේ කරන්න. හැබැයි අපි කියන්නේ මට දෙන්නකො පත්තරෙන් අවස්ථාවක් කතා කරන්න. මට ගුවන් විදුලියට යන්න ඉඩක් දෙන්නකො. ඒගොල්ලෝ බලාගෙන ඉන්න මේ වැඩේ පටන් ගන්න උදව් කරන්න අපිට. ඒ නිසා ඔබ හැමෝටම මේකට අවස්ථාව තියෙනවා. ඒක අපි කරනවා. ඊළඟට තුන්වෙනි එක මේ ඉදිරියට අපි අවශ්‍ය හැම අවස්ථාවකම NDDC එකේ උදව්වත් ඇතුව මේ පුහුණු වීම කටයුතු නැවත සක්‍රිය කරනවා. ඔබ දන්නවා පෞද්ගලික කාලේ රටේ පැවතුණු සමාජ ආර්ථික දේශපාලන වියවුලත් එක්ක මේ පුනරුත්ථාපනය දැනුවත් කිරීම කියන වැඩසටහන් වලට මුදල් වෙන් කිරීම සඳහා සහ ඒ වෙනුවෙන් අවධානය යොමු කිරීම ගොඩක් දුරට අඩු වෙලා තිබුණා. නමුත් දැන් ඒක එහෙම නෙමෙයි. ඒ සඳහා වැඩි ඉඩක් අපිට ලැබිලා තියෙනවා. ඒ කටයුතුත් අපි කරන්න ඕනේ. ඊළඟට අපි මේ පුනරුත්ථාපනයේදී මුහුණ දෙන්න එක ප්‍රශ්නයක් තමයි ඔබතුමිය කිව්වේ. ඒ කියන්නේ කුඩු බොන ගමන් වැඩ කරනවා. රස්සාවට යනවා කුඩු බොන ගමන්. ඒක ඇත්ත. හැබැයි කාලයයි ඒක කරන්න පුළුවන් වෙන ඊළඟට මුදල් හොයාගන්න විවිධ දේවල් කරන්න වෙනවා. ඇස් විතරක් නෙමෙයි වකුගඩුත් විකුණපු අය ඉන්නවා කුඩු බොන්න ඕනේ නිසා. ඒ නිසා අපි හිතනවා මේ රාජකාරිය ඊට වඩා පුළුල් ආකාරයකට අපි නැවත ආරම්භ කරන්න වෙනවා. මේ අයව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විතරක් තබා මේක කරන්න බෑ. ප්‍රජා මූලික ක්‍රමයකට අපි පය තියන්න වෙනවා. ඒ සම්බන්ධයෙන්ත් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම හෝම් බේස් ට්‍රීට්මන්ට් එකකට යන්න වෙනවා. ගෙදර ඉඳලා ගෙදර සියලු දෙනාම උපදේශනය කරන්න සිද්ධ වේවි අපිට. ඒවට තමයි අපි මේ සංචිතය පුරුදු කරමින් යන්නේ. ඒ නිසා ඒ බඳු ආකාරයේ විවිධ ප්‍රවේශ අපි ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් විවිධ ප්‍රවේශ ගන්නවා වගේම ඔවුන්ගේ ප්‍රවේශ අපි මේ වෙනකොට හුඟක් ඒවා හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා අපිත් විවිධ ප්‍රවේශ ගන්නවා අපේ සමාජයේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් බේරා ගැනීම සඳහා. ඒ නිසා අපි එහෙම අවස්ථාවක උදා කරගන්න බලාපොරොත්තු වෙනවා. පාසල්වල අපේ උපදේශන ගුරු මහත්මයා මහත්මීන් ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ අපේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ඔබතුමියලගේ වැඩසටහනට ශක්තියක් වෙමින් ඇත්තටම දෙමාපියන් ගුරුවරුන් මේ දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනට සමගාමීව මේකට ශක්තියක් දෙන්න. අපිට තියෙන ප්‍රශ්නයක් ඇත්තටම මේ පාසල්වල මේ වෙන විට දැවැන්ත විදිහට ඒ කියන්නේ පාසල් දරුවෝ අතරට මත්ද්‍රව්‍ය පැමිණෙමින් තිබෙනවා. ඒත් එක්කම මම ඉල්ලා සිටින්නේ යෝජනා කරන්න ඉතාමත්ම කෙටියෙන් මම කියන්නේ අපිට ඒ වගේ අවස්ථාවකදී පෙළක් වෙලාවට පාසල් ගුරුවරුන් අසරණ වෙන අවස්ථා තියෙනවා කෙලින්ම ඍජුවම මැදිහත් වෙලා කටයුතු කිරීම. ඒ කියන්නේ මේ ප්‍රධාන පාසල් වලට අමතරව හරි දුප්පත් අහිංසක පාසල් තියෙනවා. දැන් මේ වෙනකොට එම පාසලක ගුරු මහත්මයෙකුත් ඇත්තටම ඉන්නවා. අපිව මේ දැනුවත් කිරීම දැන් මේ වැඩසටහන ගැන නෙමෙයි මම කියන්නේ. ගොඩාක් ලස්සන අර මහත්මයා කිව්වා වගේ ලස්සනට කතා කරලා මීට කලින් පැවති තත්ත්වෙ කියන්නේ. ලස්සන කතා කියලා අපිව දැනුවත් කරනවා ඔයගොල්ලෝ මේ විදිහට කටයුතු කරන්න කියලා. දැනට සුමාන 3කට වැඩි පාසලකට දරුවන් විසින් මත්ද්‍රව්‍ය අරගෙන එනවා. මේ විස්තරය දැනුවත් කරපු වහම මාව දැනුවත් කරා. මම අදාළ අංශ දැනුවත් කරා. හැබැයි මේ වෙනකොට අපිට ලැබිච්ච බෙදුතුර තමයි ඔය පැත්තේ එන වෙලාවක් තිබුණොත් එන්න. මේක කියන්න ඕන කාරණයක්. මොකද ඒ පාසලේ තියෙන අරුබුදය තමයි ළමයි ගන්න අඩු පාසලක් ඒ මත්ද්‍රව්‍ය අරන් එන දරුවෝ ඒගොල්ලන්ට ශක්තිය සපයනවා ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා. ඊට පස්සේ ඒකට මැදිහත් වෙන ගුරුවරුන්ට සහ විදුහල්පතිට අරුබුදයක් වෙනවා පාසල පවත්වාගෙන යන්නේ. මේකේ දැවැන්ත ඒ කියන්නේ මෙහෙම ශක්තියක් තියෙනවා.
ඒ නිසා ඉතාමත්ම ගෞරවයෙන් අපි ගම්පහ කලාපධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් ඉල්ලන්නේ අපිට මේ මැදිහත් වීමේ යාන්ත්‍රණයක් හදලා දෙන්න. අපිට මේ වගේ දෙයක් දැනගත්ත වහාම ඒක යෝජනා කරලා කඩිනම් විසඳුමක් ගන්න පුළුවන් යාන්ත්‍රණයක් හදලා දෙන්න. ඒක ඉතාමත් වටිනවා කියලා. මොකද ඇත්තටම අපි චෝදනාවක් හැටියට කියනවනේ මේ සමහර විට පොලිස් කාන්තා කාර්යාංශ මේ නිලධාරියෙකු පාඩුවක් එනවා. හැබැයි මේ වෙනකන් කියලා සති 3ක් නම් මම ඔය පැත්තට එන්න දවසක් යොදාගෙන තියෙනවා. එහෙම වුණොත් එන්නම් කිව්වා අපි කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? කරුණාකරලා ඉතාමත්ම ගෞරවයෙන් යෝජනා කරනවා. අපේ පාසල් වල ගුරුවරුන්ට එහෙම දැනුවත් කරලා මේක විධිමත් වැඩපිළිවෙලට උත්තර හොයන්න යාන්ත්‍රණයක් හොයලා දෙන්න. මේ වැඩසටහනට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා. මේ ගුරුවරු දැවෙන ප්‍රශ්නවල ඉන්නේ දරුවන්ගේ අහිංසක ජීවිතවල මේ ප්‍රශ්න කියලා බහලා දෙන ස්තුතියි. මං කිව්වා ඒක කරනවා කිසිම ද්‍රව්‍යද නෑ. මොකද්ද මේ? ඇත්තටම උතර දැන් මේ අපිට මේ වර්තමානයේ ලැබිලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මදන මෝදක කියන්නේ. මදන මෝදක කියන එක ඇත්තටම ආයුර්වේද නිෂ්පාදනයක්. ඒතර ඒකේ ආයුර්වේද නිෂ්පාදනයේ ලියාපදිංචියක් තියෙනවා නම් අපිට අතලවල ගන්න බෑ කියලා මේ වෙනකොට අධිකරණයෙන් පොඩි ප්‍රෝසදර්ශනයකට අපි ලක් වෙලා තියෙනවා. නමුත් මේවා ප්‍රශ්න වෙලා තියෙන ඇත්තටම නිත්‍යානුකූල නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේක හඳුනලා දෙන්නේ කොහොමද? මොනවා කියලාද? ලිංගික ශක්තිය විතරයි. පාඩම් කරන්න පුළුවන්. නිදිමත නැතුව යනවා. මෙන්න මේ දේවල් කියලා. ආයුර්වේදයේ වටිනාකමද කියන්නේ? ඇත්තටම මොන ආයුර්වේද වටිනාකමකටද මේක නිෂ්පාදනය කරන්නේ? නමුත් දෙන්නේ මොකද්ද? පණිවිඩය. දැන් මේකෙන් අපේ මිනිස්සු දන්නේ මොකද්ද? තරුණ ළමයි නම් පිරිමි ළමයි නම් මොකටද? ලිංගික ශක්තිය වැඩි කරගන්න කියලා. පාඩම් කරන ළමයි නම් පාඩම් කරන්න කියලා. විශ්වවිද්‍යාල තුල මම හිතන්නේ ගොඩක් දේවල් මේ වගේ මන්ත්‍රාව්‍ය මේවා කරලා තියෙන හඳුනලා දෙන පාඩම් කරන්න කියලා. ඔබතුමිය එකයි නේද මාත් එක්ක? ඔබතුමිය අන්තරායගාමික පාලක මණ්ඩලය. ඔබතුමිය එකයි නේද මාත් එක්ක? මේක ඒවල මොනවද? ඒකේ මැඩම් චුට්ටක් හොයලා බැලුවහම මේ ඒ හැම ආපු එකක්ම අපිට හම්බුන හැම එකක්ම දරුවට ඇවිල්ලා තිබුණේ ටියුෂන් ක්ලාස් එකකින්. ඒකින්ද ඒවත් චුට්ටක් අධීක්ෂණය කරන්න. ඔව් ටියුෂන් නම් අධීක්ෂණය කරන්න යාමන කරන ක්‍රමවේදයක් අවශ්‍යයි තමයි. ඇත්තටම හොඳම උදාහරණය තමයි අර ප්‍රසවාදී ප්‍රහාරයේ පස්සේ ඉස්කෝලේ යන්න කිව්වහම ගුරුවරු දෙමව්පියෝ ළමයි ඉස්කෝලේ යන්න කැමති වුණා. ඉස්කෝලේ නැති රටවල ටියුෂන් පන්ති තියෙනවා. ඉස්කෝලේ නැති රටවල ටියුෂන් පන්ති තියෙනවා කියලා විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඉස්කෝලේ වලට ළමයි යවා ගන්න බැරුව ගියා. හැබැයි ටියුෂන් ගියා. මම පිළිගන්නවා අපේ රටේ ටියුෂන් පන්ති නියාමනය කිරීමේ ක්‍රමවේදයක් උදාහරණයක් අත්‍යවශ්‍යමයි. ගොඩක් වෙලාවට පාසල් තුල භාවිතා වෙන්නේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන කියලා කියන්නේ අපි. සහ දුම රහිත නිෂ්පාදන කියලා කියනවා. ඒ කියන්නේ දුම්කොළ ආශ්‍රිත දුම රහිත නිෂ්පාදන විදිහට වර්ග කීපයක් තියෙනවා. ඔබට දැනගන්න කිව්වොත් ඒ මාවා කියනවා, තූල් කියනවා, පැණිපුවක් කියනවා. ඔන්න ඔය වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් එතෙන්දී අපිට ගොඩක් වෙලාවට කරන්න පුළුවන් ඉන්නේ අවයානස් එකක් කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ දරුවන්ට දෙන්න ඕනේ මේකේ නිවැරදි දැනුම මොකක්ද කියලා. ගොඩක් වෙලාවට දරුවෝ මේව භාවිතා කරන්නේ කුතුහලය කියන කාරණාවත් එක්කම මේ තාක්ෂණික පැත්ත කියන්නේ. එතකොට ඔබට පාසල් වල ඉන්න උපදේශන ගුරුවරු විදිහට ගොඩක් වෙලාවට ඔබටත් මේ දැනුම අවශ්‍ය ඇති. අපි ඒකයි කාර්යාංශයකට කිව්වේ මැඩම්ට කියන්නේ මේ පිළිබඳ දැනුම ලබා දෙන්න ඕනේ, තාක්ෂණික දැනුම ලබා දෙන්න ඕනේ. සහ අන්තරායතර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේත් ඉන්නවා කම්පහ දිස්ත්‍රික්කයේ නිලධාරී කණ්ඩායමක්. ඉතින් ඒ නිලධාරී කණ්ඩායම මෙතන ඉන්නවා ඉස්සරහා මගේ ඉස්සරහා. ගොඩක් වෙලාවට මේ කච්චේරියේ මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්නවා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ඉන්නවා. ඔබට පුළුවන් ඉස්සෙල්ලා පාසල ඇතුලේ දැනටමත් අපේ නිලධාරීන් කරනවා පාසල ඇතුලේ දැනුවත් කිරීම වැඩසටහනක් කරන්න. දරුවන්ට මේ දැනුම දෙන්න කියන්නේ මේ දුම්කොළ රහිත නිෂ්පාදන පිළිබඳව නෙමෙයි. මේ පිළිබඳව දරුවන්ට මේකේ තියෙන දේශනයකදී විශේෂයෙන්ම කරන්නේ මේකේ හානිකර තත්ත්වය සහ මේකේ කුසලතාවය දරුවන්ට මේක දෙන්න එකක් දෙනවා නම් මේකෙන් ලබා ගැනීමෙන් වළකින්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ වැඩසටහන් වලට අපිට සම්බන්ධ කරන්න පුළුවන්.
හර්ෂලි මහත්මිය පොඩ්ඩක් නැගිටින්න. මෙතුමිය තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ඉන්නේ. සහ අපේ තවත් රසංගි මහත්මිය ඉන්නවා. ඔබතුමියත් නැගිටින්න. මේ දෙපළ තමයි තව එක්කෙනෙක් ඉන්නවා එතුමිය නැහැ අද. සහ තව අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් තව නිලධාරීන් ඉන්නවා. අධ්‍යාපන අංශය නියෝජනය කරමින් සහ උපදේශන පැත්ත නියෝජනය කරමින්. ඔබතුමියන්ලට අවශ්‍ය නම් අපි දුරකථන අංක ලබා දෙන්නම් එතුමියන්ලගේ. ඊට පස්සේ සම්බන්ධ කරගන්න. මෙතෙන්දී පොලිසිය පැත්තෙන් කරන්න ඕනි කාර්යයක් තිබෙනවා. සහ අපේ පැත්තෙන් කරන්න ඕනි කාර්යයක් තිබෙනවා. පොලිසිය පැත්තෙන් කරන එක අපිට කරන්න බෑ. අපේ පැත්තෙන් කරන්න ඕනි එක පොලිසියට කරන්න බෑ අතර. ඒ නිසා ඒ හරියටම මොකක්ද කියන එක අවබෝධ කරගෙන අන්තරාය ක්‍රෞෂ්ණ පාලක ජාතික මණ්ඩලය සහ අපේ අනිත් පැත්තෙන් ආය රාජ්‍ය ආයතනයෙන් කරන්න ඕනි කාර්ය මොකක්ද කියන එක අපිට පුළුවන් ඔබට පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ සඳහා ඔබට අවස්ථාව තිබෙනවා. අපි ඒ නම්බර්ස් දෙන්නම් ඔබතුමිය සියලු දෙනාටම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න හර්ෂි මහත්මිය ඔබේ නම්බර් එක අපිට කොහොමද කියන්නේ දැනගන්න දෙන්න. ඉතින් අද ඇත්තටම අපි මේ දැනුවත් කිරීමක් නැත්තර මේ සම්බන්ධතාව ගොඩනගා ගැනීමක් අද දවසේ මේ යන්නේ. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඔය දරුවෝ සම්බන්ධ ප්‍රශ්නයකදී එහෙම නැත්නම් ප්‍රජාවේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මද්‍රව්‍ය වලට යොමු වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම නිවාරණය ප්‍රතිකාරයේ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් අපට සහයෝගය ලබා දෙන්න පුළුවන්. රසාංගි මහත්මියගේ දුරකථන අංකයත් ලබා දෙන්නම්. බොහොම ස්තුතියි අවස්ථාවට. මම රසාංගි චන්ද්‍රසිරි. මම උපදේශන නිලධාරීවරියක් විදිහට තමයි කටයුතු කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මොනවා හරි ශාස්ත්‍රයේදී ගැටලුවක් ආවම ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න තමයි විශේෂයෙන්ම අර ඇඩික්ෂන් වලදී අපි කොහොමද සයිකොලොජිකල් ඉන්ටර්වෙන්ෂන් එක දෙන්නේ කියන එක අපිට එක්ස්පීරියන්ස් එකෙන් එන එකක්. ඒක වෙනත් කවුන්සලින් එක සමහරවිට වෙනස් වෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් තත්ත්වයේදී. ඒක නිසා ඒ වගේ දේවල් වලදී දරුවොත් එක්ක සම්බන්ධ වෙද්දී ඔයාලට මොන හරි ගැටලුවක් ආවොත් ඒක මට ඍජුව සම්බන්ධ වෙන්න සමහර වෙලාවට අමාරු වෙයි. මොකද ඉන්ඩිවිජුවල් කවුන්සලින් හැමෝ එක්කම සම්බන්ධ වෙන්න මට අමාරුනේ. නමුත් ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම දෙන්න හෝ අත්‍යවශ්‍යම කේස් එකක් තිබුණොත් හැන්ඩල් කරන්න මට සහාය දෙන්න පුළුවන්. එතකොට සයිකොලොජිකල් ඉන්ටර්වෙන්ෂන් එක ගැන හරියටම දැනගන්න අවශ්‍ය වුණොත් මට කතා කරන්න. මම රසාංගි චන්ද්‍රසිරි 071 30 53 109 මම මනෝවිද්‍යා උපදේශක. මේකදී තවත් කාරණාවක් එකතු කරන්න ඕන අර අපේ මේ විද්වත් මණ්ඩලයේ කතා වෙන දෙයට. මොකද්ද මේ දැන් අපි හිතනවා දැන් පාසල් වල අර ගේට්වේ ඩ්‍රග්ස් ගැන අපි කතා කරන්නේ. ඔය මාව හෑන්ඩ්ස් වගේ දේවල් ඒගොල්ලොම නිර්මාණය කරගන්න ඩ්‍රග්ස්. දැන් ඒ ඕනම ඩ්‍රග් එකකට යන දැන් අපි හිතනවා මේ රටට හෙරොයින් මෙතැම්ෆිටමින් එන එක නැත්තම මේක ඉවරයි කියලා. එහෙම එකක් නැහැ. හරිම සරලව හිතලා බලන්න. දැන් සමහර මැද පෙරදිග වගේ රටවල් වලට ගියාම ඒවේ ඇල්කොහොල් එහෙම ලබා ගන්න සමහර අපහසු ස්ථාන තියෙනවා. දැන් මේ වගේ තැන්වලදී අපේ කට්ටිය මොකද කරන්නේ? ඔප්ෂන්ස් අරගෙන යනවා. ඒතකොට ඔප්ෂන්ස් කියන්නේ හැමතිස්සෙම වෙළඳපොලේ මත්ද්‍රව්‍යයක් විදිහට තියෙන දෙයක් නෙමෙයි. එක්කෝ වෛද්‍යමය හේතුවක් මත එන දේවල්, සමහරලාට සිරප් එකක් විදිහට එන එකක්. නැත්නම් දැන් අර හෙයාර් ජෙල් ගැන කිව්වා එතුමිය. දැන් ඒවා ඇත්තටම මේ වගේ පර්පස් එකකින් නෙවෙයි වෙළඳපොලට එන්නේ. හැබැයි එතකොට අපේ මේ කොහෙන්ද හැදිලා තියෙන්නේ මේ ඩිමාන්ඩ් එක. මානසික. ඒතර මනස තමයි ඩිමාන්ඩ් එක ඇති කරන්නේ. ඒක තමයි නැති කරන්නේ. ඕක තමයි සයිකොලොජිකල් ඉන්ටර්වෙන්ෂන් එක. ඉතින් ඕක තමයි ඉදිරියට කරන දේ ඔය ස්තුතිය සහායක අවශ්‍ය වුණොත් කොල එකක් දෙන්න. සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ විද්වත් මණ්ඩලයෙන් මේ ඔබට අවශ්‍ය ප්‍රශ්න අහලා නිරාකරණය කිරීම සම්බන්ධව. ඒ අවසන් කිරීමට ප්‍රථම පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනියට අවසන් දේශනය කරන ලෙස මයිලස. අපි අද ආරම්භ කරපු උපදේශක නිලධාරි මහත්මීන් එකතු කිරීමේ වැඩමුළුව සංචිතයේ ගොඩනැගීමේ වැඩමුළුවේ ප්‍රධාන අරමුණු කීපය අතරින් තිබුණු එක අරමුණක් තමයි අපි කොහොමද සම්බන්ධීකරණයක් ඇති කරගන්නේ උපදේශන නිලධාරීන් අතර. යම් ප්‍රශ්නයක් සිද්ධ වුණොත් අපි කාටද කතා කරන්න ඕනේ. මම හිතන්නේ පළවෙනි අරමුණ ඉෂ්ට වුණා. මෙතන ඉන්නේ තාම මේ ශාස්ත්‍රයේ තාම අධ්‍යක්ීම් බහුල සහ ඒ වෙනුවෙන් සක්‍රියව මැදිහත් වෙන කණ්ඩායම දැන් ඔබ අප හඳුනනවා. ඒ විශේෂ පුද්ගලයන් හඳුනාගත්තා ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම NDDCB එක මත්ද්‍රව්‍ය නාශක ආයතනය, ඒ සියලු දෙනා සම්බන්ධයෙන් තොරතුරු ඔබ දන්නවා.
ඔබේ සම්බන්ධීකරණ කටයුත්ත දැන් කරගන්න පුළුවන්. දෙවැනි අරමුණ තමයි අපේ මේ වැඩමුළුවේ අපි දිස්ත්‍රික්ක 10ක ප්‍රධාන වශයෙන් මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන්න යනවා. මොකද මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් නිසා මම පිළිගන්නවා මෙතුමිය අපිට කලින් කිව්වා පුනරුත්ථාපන මධ්‍යස්ථාන නෙවෙයි අරින්න ඕනේ රැකියා පුහුණු මධ්‍යස්ථාන කියන එක අපි ඒක පිළිගන්නවා. මේ අවස්ථාවේ ප්‍රශ්නය ප්‍රබල ලෙස තිබෙන නිසා පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර සහ දැනුවත් කිරීම වැඩසටහන් වඩා වේගයෙන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක දීර්ඝ කාලයක් කරන්න මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙච්ච පුනරුත්ථාපනය කිරීම කරලා ඉවර වෙච්ච සැනින් අපි නවත්තන්න ඕනේ. ඒක මම පිළිගන්නවා. ඒ නිසා ඒ වගේ මධ්‍යස්ථාන අපි ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීමේදී දිස්ත්‍රික්කයේ ඇතුළේම උපදේශක නිලධාරීන් ඒ සම්පත්දායකත්වය ලබා ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. මේ ඉදිරියට අපිට ඕන වෙන්නේ නැහැ කන්දකාඩු වලට ඒ වගේම සේනපුරට වවුනියාවට කොළඹින් උපදේශකයෝ ගෙනියන්නේ. ඒ දිස්ත්‍රික්කවල අපේ ඊට කැමැත්ත තිබෙන දක්ෂතාවයේ තිබෙන නිලධාරීන් අපිට හඳුනා ගැනීම තමයි මේ වැඩමුළුවේ ඒක අරමුණක් වෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරා ඔබට ඔබ මෙම ස්ථානයට පැමිණියා සක්‍රියව දායක වුණා. අනාගතයේදී ඔබ හමු වෙලා මින් ඉදිරියට නැවත දැනුවත් කිරීම නෙමෙයි අපි ආරම්භ කරන්නේ. ඔබට වැඩ කිරීමට අවස්ථාව සලසා දෙනවා. ඒ සම්බන්ධයෙන් එකතු වෙලා වැඩ කරමු. මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.